කොහොමද හැමෝටම ඉතින් ඔන්න ඕගොල්ලන් ඉල්ලපු ෆයිනලි මේ වීඩියෝ එක ගෙනාවා මූන් මැජික් වීඩියෝ එක මම ගොඩක් කාලයක් ඉඳන් මේ වීඩියෝ එක ගේන්නේ හිතන් හිටියා උනට ගේන්න බැරුණා දැන් ඔන්න ගෙනාවා මේ වීඩියෝ එක ඔයාලට කොච්චර වැදගත් වෙයිද කියන්න මම දන්නේ නැහැ පොඩ්ඩක් සද්දේ ගණන් ගන්න එපා මම මේ වීඩියෝ කරන්න හැම වෙලාවෙම මම හිතන්නේ මේ වීඩියෝ එක මම හතරවෙනි පාරට රෙකෝඩ් කරන්නේ මට තවත් රෙකෝඩ් කරන්න බෑ මගේ පූසා සද්ද කරනවා මට කරන්න දෙයක් නැහැ ඒව මට එලවන්නත් බෑ ඉතින් ඒක නිසා එච්චර හිතන්න එපා ඉතින් හඳ ගැන කියද්දී එහෙම නැත්නම් මූන් ගැන කතා කරද්දී අපි අද ඔයාලට බේසික් අයිඩියා එකක් දෙනවා මොනවද මේ මූන් නැත්නම් හඳෙන් මොනවද ඇත්තටම අපිට වෙන්නේ ඔයගොල්ලෝ දන්න අය දන්නවා හැබැයි මම තව මූන් වෝටර් ඔයගොල්ලෝ බලාගෙන හිටපු මූන් වෝටර් එකත් මම මේ වීඩියෝ එකේ ගේනවා ඉතින් ඕගොල්ලන්ට ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් තමයි සමහර අයට විතරයි හැමෝටම නෙමෙයි සමහර අය කියලා තිබ්බා අපේ අනෙක් වීඩියෝ බලනකොට දෙවියෝ කියලා කෙනෙක් නැහැ දෙවියෝ විශ්වාස කරන්නේ නැහැ එහෙම දේවල් නැහැ ඔවා මිත්‍යාවල් අරක මේක කියලා. හැබැයි දැන් ඔයගොල්ලෝ හඳ විශ්වාස කරනවානේ හඳ කියලා එකක් තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට විශ්වාස කරන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද අපි සයන්ස් වල එහෙම ඉගෙනගත්ත දේවල් තියෙනවා. දැන් බේසිකලි මම මේවා කතා කරන්න යන්නේ පළවෙනි ටික සයන්ස් හැමදේම සයන්ස් තමයි ඕවා හැමදේම ප්‍රූව් වෙලා තියෙන්නේ. එතකොට මොනවාද මේ ඇත්තටම මේකෙන් අපිට දෙයක් කරන්න පුළුවන්ද? අපේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්ද? අපිට මැනිෆෙස්ට් කරන්න පුළුවන්ද? අපේ ජීවිතේ ඇත්තම දෙයක් ලැබෙනවද? බලමු. හඳ කියන එක ඔයගොල්ලෝ දන්නවා හඳ මූන් එහෙම නැත්නම් චන්ද්‍රයා අපි යාට එහෙම කියනවා. ඉතින් එයා අපේ ජීවිතේට කොහොමද මෙච්චර දේවල් කරන්නේ? ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැන්ටමත් හඳ කියන්නේ අපේ නැචරල් සැටලයිට් එක එහෙම නැත්නම් අපි කියන්නේ අපේ හදපු චන්ද්‍රිකා නෙමෙයි එයා තමයි අපිට නැචරලි ඉන්න චන්ද්‍රිකාව. ඉතින් ඒකත් එක්ක ඒ කියන්නේ ලෝකේ ගොඩක් දේවල් මේන්ටේන් කරන්නේ එයා. එතකොට ඔයගොල්ලෝ දන්නවා ඇති මුහුදේ රැල්ල ඉඳන් හැමදේම හඳේ විදියට තමයි මේවා වෙන්නේ. ඔයගොල්ලෝ ඒක අහලා ඇති මම ඒක වැඩිපුර කියන්න ඕනේ නැහැ. ඒ වගේම ඔයගොල්ලෝ අහලා ඇති හඳට ෆේසස් තියෙනවා. හඳට ෆේසස් කියන්නේ හඳේ විදිය ඔයගොල්ලෝ දන්නවා පසලොස්වක එදොර අමාවක ඒ වගේ තියෙනවා. එතකොට නිව් මූන්, ෆුල් මූන්, වැක්සින් මූන්, වැනින් මූන් ඔය ටික තියෙනවා. ඉතින් ඔය ටික කාලෙන් කාලෙට හඳත් වෙනස් වෙනවා. ඒ වගේම ඒ අනුව ලෝකේ ගොඩක් දේවලුත් වෙනස් වෙනවා. සත්තු වෙනස් වෙනවා. එතකොට අපි ඇවිල්ලා මේ කාලෙ වෙද්දි මේ 2026 වෙනකොට අපි ගොඩක් ෆලෝ කරන්නේ අපි සන්ස් කැලෙන්ඩර් එහෙම නැත්නම් සෝලර් කැලෙන්ඩර් එක තමයි අපි ෆලෝ කරන්නේ. හැබැයි ඉස්සර මිනිස්සු ෆලෝ කරේ සෝලර් කැලෙන්ඩර් එක නෙමෙයි. එහෙම නැත්නම් අපි යන්නේ දැන් ඉරත් එක්ක. ඉරත් එක්ක කියන්නේ මොකද්ද? දැන් ජනවාරි, පෙබ්‍රුවරි, මාර්ච් අපි ඕම කියන්නේ. ජනවාරි, පෙබ්‍රුවරි, මාර්තු, අප්‍රේල් ඔහොම යන්නේ. ඒ ඉර යන ගමන. ඉර යන ගමන තමයි අපි ඔය මාස 12ක් වෙන් කරගෙන ඉන්නේ. එතකොට ඉස්සර කාලේ මිනිස්සු එහෙම කරේ නෑ. ඒගොල්ලෝ දවස් හඳේ සයිකල් එකකට තමයි ඒගොල්ලෝ වැඩ කරේ. එතකොට හඳේ සයිකල් එකට දවස් කීයක් තියනවද? හඳේ සයිකල් එකට දවස් 28ක් තියෙනවා. ඉතින් මේ 28 තමයි එයා පුර වෙන්නෙත් එතකොට අභාවක වෙන්නෙත් ඔය ඔක්කොම වෙන්නේ ඔය දවස් 28 දී. එතකොට ඔයා හිතාගන්න ඔයාගේ ජීවිතේට කරන්න ඇත්තටම බැරි දෙයක් තියනවද කියලා. ඉතින් හඳට පුළුවන් නම් අච්චර ලොකු අර මුහුදේ තියෙන ටයිඩ්ස් මේවා කරන්න වෙනස් කරන්න ඒවා සමහර කාලෙට හයි ටයිඩ්ස් සමහර කාලෙ ලෝ ටයිඩ්ස් ඒවාලා දන්නවා. එතකොට එහෙම දේවල් කරන්න නම් අයි අපිට කරන්න බැරි. දැන් ඔයාලා හිතනවා ඇති අයි අපිට මොකද? ඒක සමහර ලොකු දෙයක් නිසා එහෙම වෙනවා ඇති. අපිට එහෙම දෙයක් වෙන්න විදිහක් නැහැ. අපිට ඔයාලා තේරුම් ගන්න ඕනේ අපේ 160ක් 70ක් අතර අපේ ඇඟේ තියෙන තනිකරම වතුර. එතකොට මූන් එක එහෙම නැත්නම් ඔය හඳට පුළුවන් නම් අච්චර වෝටර් බොඩි එකක් ලොකුවට මූව් කරන්න. අපේ ඇඟට ඇත්තටම එහෙම කරන්න බැරිද? කරන්න පුළුවන්. ඉතින් ඔයා හොඳට ඔයා පොඩ්ඩක් ජර්නලින් කරනවා නම් නැත්නම් ඔයා ඔය නෝට්බුක් එකක් අරගෙන මොනවා හරි ලියනවා නම් ජර්නලින් නැති වුණත් මොනවා හරි ඩයරි එකක් හරි ලියනවා නම් ඔයා හොඳට බලන්න ඔයා මේ හරියට ඔයාගේ ඔයා හරියට දවස් 28ක් ඉස්සරහට බලලා ඒ දවස් 28 දී ඔයාලට මොන වගේ සාමාන්‍යයෙන් ෆීලිංගස් දෙන්නේ කාලයකට ඔයාලට දුකයි කාලයකට ඔයාලට නිකන් අමාරුයි නැත්තම් කාලයකට ඔයාලට හරි සතුටින් ඉන්නවා ඕ වගේ කාලවල් තියෙනවා. මොකද හඳේ ෆේසස් අපිට විශේෂයෙන් ගෑනු ළමයින්ට කාන්තාවන්ට ගොඩක් මේ දේවල් එෆෙක්ට් වෙනවා. ඉතින් කොහොමද මේක ඇත්තටම එෆෙක්ට් වෙන්නේ? මේක එෆෙක්ට් වෙන්නේ අපේ
ඉමෝෂන්ස් වලට ලොකුවට හඳ කියන්නේ ඉමෝෂන්ස්. ඉතින් අර අපි පොඩි කාලේ පොයම් එකක් තියෙනවා මම මතක නැහැ පොයම් එක මොකද්ද කියලා. ඒක කියන්නේ අපේ තාත්තා ඉර හඳ අම්මා කියලා. ඉතින් ඒ වගේම අපිට ඇත්තටම අම්මා විදිහට ඉන්නේ අපේ කියන්නේ අපේ අර්ත් එකට අම්මා වගේ නැත්නම් අපේ අර්ත් එකේ මදර් වගේ ඉන්නේ මේ හඳ. ඉතින් එයා තමයි අපිව හැම වෙලාවෙම සතුටු කරන්නේ දුක් කරන්නේ ඔය හැමදේම කරන්න පුළුවන් එයාට. එතකොට ඔයගොල්ලෝ අහලා ඇති ඔය ඔයාලා අහලා ඇති දැන් ඔය ඕන තරම් අය කරනවානේ ඔය ඇස්ට්‍රෝලොජි වල එක එක ලග්න පලාපල කියන්නේ. ඒතර ලග්න පලාපල කියන්නේ කොහොමද? ලග්න පලාපල කියන්නේ දවසේ අද දවස කොහොමද? හෙට දවස කොහොමද කියලා කියන්නේ. ඒ කියන්නේ ඔය හඳ යන ගමන. හඳ දවස් දෙකමාරක් එක තැනක ඉන්නවා. ඒ දවස් දෙකමාරදී කොහොමද? දැන් අදයි හෙටයි අපි නිකන් කිව්වොත් අදයි හෙටයි අනිද්දා භාගයක් එයා එක තැනක ඉන්නවා. ඊට පස්සේ තව තැනකට යනවා. එහෙම. එයා එකම එකක ඉන්න නැතුව අපිට අපේ ඉමෝෂන්ස් හැමදේම වෙනස් කරනවා. එයාට ඒ දේවල් කරන්න පුළුවන්. එතකොට මේ හඳට තියෙන එනර්ජි එකේදී හඳ යන එහෙම නැත්නම් හඳට දවස් 28ක සයිකල් එකක් තියෙනවා නම් අපිට 28ක සයිකල් එකක් තියෙනවද කියලා ඔයා හිතලා බලන්න. අපිට 28ක සයිකල් එකක් තියෙනවා. ගෑන් ළමයින්ට 28ක සයිකල් එකක් තියෙනවා. ඒකනේ අපි හඳට අපි ගෑන් ළමයි ඔයගොල්ලෝ ඒක මම දන්නේ ඔයාලා එහෙම කරනවාද කියලා. හැබැයි හඳට අපි මේ වගේ දේවල් වලදී අපි ස්පිරිචුවල් දේවල් වලදී කියන්නේ අපි ගෑන් ළමයෙක් විදිහට තමයි අපි හඳට සලකන්නේ. හරි? එතකොට හඳට තියෙනවා 28ක සයිකල් එකක් අපිටත් තියෙනවා ගෑන් ළමයි වෙච්චි ගෑනු අය වෙච්චි අපිටත් 28ක සයිකල් එකක් තියෙනවා. ඔයාලා දන්නවා ඇති මොකක්ද ඒ කියලා. 28 අපේ menstrual cycle එක එහෙම නැත්නම් period cycle එක. එතකොට ඔයාලා හරියට ඒක ගැන පොඩ්ඩක් ඔයාලගේ period cycle එක ගැන හොයලා බලන්න. ඔයාලගේ දවස් 28කට ඔයාලගේ period cycle එක තියෙන්නේ. සමහරුන්ට දවස් 30 31 තියෙනවා. ඒ අපි ඉතින් ඒක normal දෙයක්. ඒක එහෙම ඒක ඉදරයිලා සමහරුන්ගේ ඊට කලින් වෙනවා ප්‍රශ්න තියෙන අයට එහෙම වෙනවා. හැබැයි සාමාන්‍යයෙන් දවස් 28ට තමයි අපි හරියට මේවා කරන්නේ. ඒ දවස් 28 දී ඔයා සතියෙන් බැලුවොත් ඔයා සතියෙන් සතිය ඉන්න විදිය වෙනස් වෙනවා. මොකද ඔයාගේ ඇඟේ තියෙන හෝමෝන්ස් ඉනම් ඒ විදිහට වෙනස් වෙනවා. හඳ වගේමයි. හඳත් එහෙමයි. හඳත් කාලයකට නියම මූන්, කාලයකට ෆුල් මූන්, කාලයකට වැනින් මූන්, කාලයකට වැක්සින් මූන්. ඒ වගේ හඳ වගේම අපිත් වෙනස් වෙනවා. එතකොට හඳ අපිව කන්ට්‍රෝල් කරන්නේ ඉමෝෂනලි. එතකොට මිනිහෙක්ගේ ඉමෝෂන්ස් කන්ට්‍රෝල් කරන්න පුළුවන් හඳට. එතකොට ඉමෝෂන්ස් වගේම මිනිස්සෙක් හිතන විදිය මිනිස්සෙක්ට දැනෙන විදිහ ඉඳන් අපිට හඳෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. හඳට එයාට පුළුවන් ගොඩක් දේවල් කරන්න. So මම දැන් මම මේ කියන්නේ law of attraction නත් මුකුත් නෙමෙයි, but මම මේ කියන දේ ඇවිල්ලා ඕගොල්ලෝ විශ්වාස කරන්න අනිවාර්යෙන් විශ්වාස කරන්න. මොකද මම දන්නවා ඒක හරි කියලා. මොකද ඉස්සර කාලේ මිනිස්සු මීට අවුරුදු ගානකට කලින් ඊට මිනිස්සු විශ්වාස කරපු දෙයක් තමයි හඳ අහගෙන ඉන්නවා. හඳ අහගෙන ඉන්නවා. අපි හඳට කතා කරන දේවල් හඳ අහගෙන ඉන්නවා. හඳට තේරෙනවා. හඳට පුළුවන් අපිට උදව් කරන්න. ඒක ඇත්ත. හඳට පුළුවන්. මොකද අපි ඉස්සර ඔයගොල්ලෝ අහලා ඇති මිනිස්සු ඉරට වැන්දා, හඳට වැන්දා, ගස් වලට වැන්දා, ඒ වගේ මිනිස්සු හිටියා. ඇත්තටම ඒක ඇයි මේ මිනිස්සු එහෙම කරේ කියලා ඔයගොල්ලෝ හිතලා බලන්න. ඉතින් ඇත්තටම අපි ඉරට වඳින්නේ අපි ඉර ඇත්තටම අපිට ගොඩක් ලොකු දෙයක් කරනවානේ. ඒතකොට හඳට අපි වඳින්නේ ලොකු දෙයක් කරන නිසා. අපි එතෙන්දි ග්‍රේට්ෆුල් වෙන එක කොච්චර කරත් හොඳයි. හැම වෙලාවෙම වඳිනවා කියන්නේ අපි රෙස්පෙක්ට් කරනවා. එහෙම නැත්නම් අපි යාලට ආදරෙයි, අපි යාලට ග්‍රේට්ෆුල් කියන එක තමයි එතෙන්දි පෙන්වන්නේ. ඉතින් ඔයාලට හඳේ තියෙන ඩිෆරන්ට් ෆේසස් ගැන මම වෙනම කියන්නම් වෙන වීඩියෝස් වල. මේ කාලේ මෙන්න මේ දේවල් කරන්න පුළුවන්. මේ කාලේ වාට මේ දේවල් කරලා ගන්න පුළුවන්. මේ කාලේ වාට මේ දේවල් හදා ගන්න පුළුවන් කියලා මම ඔයාලට පෙන්නන්නම් ඊළඟ වීඩියෝ එකේ. මම මේ වීඩියෝ එකේ කියන්න ආවේ ඔයාලට මූන් වෝටර්. එහෙම නැත්නම් මූන් හඳ කියන දේදී අපි හදන මූන් වෝටර් එක. එහෙම නැත්නම් අපිට දේවල් ජීවිතේ ලබා ගන්න කොහොමද මේ දේ කරගන්නේ. ඇත්තටම මූන් වෝටර් වලින් හදා කරා කියලා එහෙම වෙනසක් තියනවද හොඳක් තියනවද කියලා කියන්න ඕනේ. ඒක කියන්නේ අපේ ඉමෝෂන්ස් කියන්නේ එනර්ජි ඉන් මෝෂන්. ඒ කියන්නේ මේ ශක්තිය අපිට තියෙන ශක්තිය
අපි වෙනම විදිහකට පාවිච්චි කරනවා. ඒකට අපි මෝෂන් එකක් දෙනවා. එහෙම නැත්නම් අපේ ශක්තියට අපි වෙනම මෝෂන් එකක් දෙනකොට තමයි මේ ඉමෝෂන්ස් කියන දේවල් එන්නේ. ඔයාලට සතුට හිතුනොත් ඒක ඉමෝෂන් එකක්, දුක හිතුනොත් ඉමෝෂන් එකක්. මේ අපි හැමදේම අපි දාගන්න දේවල් තමයි මේ ඉමෝෂන්ස් කියන්නේ. හැබැයි මේ එනර්ජීස්. Don't forget that. අනිවාර්යෙන් කවදාවත් අමතක කරන්න එපා මේ ඉමෝෂන්ස් කියන දේවල්. අපි සමහරවිට කියනවා අනේ එයා ඉමෝෂනල්, මෙයා ඉමෝෂනල් නෑ. ඉමෝෂන්ස් කියන්නේ අපේ එනර්ජි එක. එනර්ජි එක රිප්‍රසන්ට් කරන දේ. ඉමෝෂන්ස්. එතකොට මේ ඉමෝෂන්ස් වලට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් හඳට ඒ කියන්නේ අපේ ඇත්තටම ජීවිතයේ දේවල් වෙනස් කරන්නත් පුළුවන්. එතකොට මේ moon water එකෙන් ඔයාට ලැබෙන දේ. So properly moon charged water වලින් ඔයාගේ ජීවිතේ ගොඩක් අයට ලෙඩ හොඳ කරන්න පුළුවන්. එතකොට ගොඩක් අයගේ ඔය ප්‍රශ්න අඩු වෙන්න පුළුවන්. හිත අවුල් යනවා නම් ඒ දේවල් නැති කරන්න පුළුවන්. එතකොට හොඳ blessing එකක් ගන්න, ලොකු blessing එකක් ගන්න පුළුවන් මේ හඳෙන්. So basically මම බැලුවොත් මම ඇවිල්ලා හදට සාමාන්‍යයෙන් ගොඩක් වදින කෙනෙක්. මං හද දැක්කහම වදිනවා. කොහේ හිටියත් ඒක මගේ තියෙනවා. මං සාමාන්‍යයෙන් ඒ දේ කරනවා. මං හිතින් හරි වදිනවා කරන්න බැරි වුණා. So ඒ වගේ ඔයාලත් පුරුදු වෙන්න එහෙම දෙයකට. මොකද ඒවා හරිම ලස්සන දේවල්. මොකද එහෙම කරා කියලා කවුරුත් ඔයාලට බනින්නේ නැහැ. ඔයාගේ ජීවිතේ හොඳ දෙනවා ඇරෙන්න. මොකද අපිට පේන දෙයට, අපිට මේ ලෝකේ තියෙන දේවල් වලට අපි ග්‍රේට්ෆුල් වෙන්න ඕනේ. එතෙන්දී තමයි අපේ ජීවිත ලස්සන වෙන්නේ. අපි තියෙන දෙයට ග්‍රේට්ෆුල් වෙනකොට තමයි අපේ ජීවිතේ තව දේවල් වැඩි වෙන්නේ. එතකොට ඒ දේවල් කරන්න. ඒ දේ ඔයාලගේ නිකන් අර ඩේලි ප්‍රැක්ටිස් එක ගන්න දත් මදිනවා වගේ අන්න ඒ වගේ තියාගන්න. එතකොට සාමාන්‍යයෙන් ඔයා මොන හරි හැමදාම ඩේලි කරන දේ, ඩේ ටු ඩේ කරන දේවල්, ඩේලි කරන දේවල් අතරට ඒකත් දාගන්න. මොකද ඒවා ගොඩාක් හොඳ දේවල්. ඉතින් හඳ ගැන කතා කරා ඇති. දැන් ඔයාලට අයිඩියා එකක් ඇති මොන වගේද හඳෙන් ඇත්තටම අපේ ජීවිතේට කරන්න පුළුවන් කියන එක. හඳ moon water එකෙන් ඔයාට moon water බොන්න පුළුවන්, නාන්න පුළුවන්. සමහරවිට ඔයාට ගෙවල් ක්ලීන් කරනවා නම් ඒක දාලා ක්ලීන් කරන්න පුළුවන්. එතකොට ඔයාට දැන් ඔයාට moon water කියන එක ඔයාට හදා ගන්න පුළුවන් ඕනනම් බෝතල් 25ක් හරි හදාගත්ත හැකි එක ප්‍රශ්නයක් නැහැ. ක්වොන්ටිටි එකේ ප්‍රශ්නයක් නැහැ. හරි. moon water හැබැයි හදන්න ඔයාට පළවෙනියෙන් ඕන කරන විශේෂම දේ තමයි ඔයාගේ ඉන්ටෙන්ෂන් එක. ඉන්ටෙන්ෂන් එක නැතුව මුකුත් කරන්න බෑ. ඉන්ටෙන්ෂන් එක කියන්නේ දැන් මම ඔයාලට කියනවා ඔයාලට මේ දේවල් හම්බ වෙනවා ඔයා moon water හදාගන්න. එහෙම නැත්නම් ඔයාලට මේ දේවල් ඔයාලට ලැබෙනවා ඒක නිසා ඔයා moon water හදාගන්න ඕනේ. එහෙම කිව්වට ඔයා ඒක කරලා හරියන්නේ නැහැ. ඔයා කරන්න ඕනේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාට දෙයක් ඇත්තටම එහෙම ඕනේ නම් ඔයා ඒ gratitude practice කරන්න. ඔයාට ඕනේ නැති වුණත් gratitude practice කරන්න. හොඳට thank you කියන්න පුරුදු වෙන්න. ඒ කියලා තමයි ඔයා මේ moon water හදන්නේ. නැතුව මේ මට moon water විතරයි ඕනේ මේ හඳ කිසි වැඩක් නැහැ එහෙම නැහැ. දැන් අර මම දැක්ක එක්කෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා moon water හදන්න එච්චර කේස් එකක් නැහැ. මෙන්න මෙහෙම කරාම ඇති. මම කරන්නේ එහෙම නෙමෙයි. මොකද එහෙම කරනකොට අපි හැම දෙයකටම grateful වෙන්න ඕනේ. මම ඒකයි කියන්නේ. ඔයාට කවුරු හරි advice එකක් දුන්නත් thank you කියන්න. හැම දෙයකටම thank you කියන්න. ඔයාට කවුරු හරි කන්න දුන්නත් thank you කියන්න. බොන්න දුන්නත් thank you කියන්න. ඕනම දෙයකදී thank you කියන්නේ ඒකම අනිත් පැත්තට. මොකද ඔයා කෙනෙකුට අපි හිතමු ඔයාට මොන හරි දෙයක් දුන්නා ඒ කෙනා ඔයාට thank you කිව්වේ නෑ. thank you කියන්නේ නැතුව ගියා. ඔයාට ඇත්තටම ඔයාට ඒක දැනෙනවා. ඔයාට හිතනවා නෑ මෙයාට මම thank you කිව්වේවත් නෑනේ කියලා. නේ? ඔයාට ඒක දැනෙනවා. ඒ වගේම තමයි මේ දෙවියෝ එහෙම නැත්තම් මේ අනිත් දේවලුත් ඒගොල්ලන්ටත් තේරෙනවා. ඒ දේවල් හොඳටම තේරෙනවා. ඉතින් ඒක නිසා ඒ දේවල් කරන්න. ඒ දේවල් ප්‍රැක්ටිස් කරන්න. ඔයා කවදාවත් ඒකදී රිග්‍රට් වෙන්නේ නැහැ ඔයා එහෙම දෙයක් කරා කියලා. ඔයා අද ඉඳන් පටන් ගන්න ඔයා හිතා ගන්න බැරුවේ වෙනස. හරි? එතකොට ඉන්ටෙන්ෂන් එක කියන්නේ අපේ විශේෂයෙන්ම ලොකුම දේ ඉන්ටෙන්ෂන් එක අපිට ඒකට උවමනාවක් තියෙන්න ඕනේ. දැන් ඔයාට ඒක ඕනේ මොකක් හරි දෙයක් ඕනේ කියලා ඔයා ඒක කරන්න බෑ. නෑ මම මේක ඉන්ටෙන්ෂනලි කරන්නේ මට මොකක් හරි දෙයක් මම මේකෙන් ලබා ගන්නවා මගේ ජීවිතේ මම හදා ගන්න හදන්නේ. ඒක නිසා මම ඉන්ටෙන්ෂනලි මේ දේ කරන්නේ. උවමනාව ලොකුවට උවමනාවක් තියෙන්න ඕනේ. හරි? නිකන් මේ දැන් for example මේ පොයේට බොරු කියන්න ඕනේ මේ පොය හරි පවර්ෆුල් පොය දවසක්. ඔයා මේ කවදා බැලුවත් මම කියන්නේ මේ 2026 පෙබරවාරි 1 වෙනිදා තිබ්බ පොය මම මේ කියන්නේ. මේ පොයේට මට පොඩ්ඩක් හරි කම්මැලි හිතුණා. මොකද මම වීඩියෝස් වගේක් කරා. ඒක සමහර හරි කම්මැලි. හැබැයි ඉතින් මට moon water මේ මොනවද දාගන්න බැරුණා. බොරු කියන්න ඕනේ නැහැ. මොකද මට කම්මැලි. ඉතින් එතන ඉන්ටෙන්ෂන් එකක් නැහැ. කම්මැලි වෙන්නේ නැති දවසක වාට හිතනොත් මම අද moon water හදනවා. අද මම හදනවා. හරිම එක්සයිට්මන්ට් එකේ එක්සයිට් වෙලා හදන්න ඕනේ.
නැත්තම් ඔයාට ඒකේ අර පර්ෆෙක්ට් රිසල්ට් එක ගන්න වෙන්නේ නැහැ. intention is number 1 right. ඊට පස්සේ ඔයාට ඕනේ වෙන්නේ මොකද්ද? බෝතලයක් කිව්වම ඔයාට මෙන්න මේ වගේ බෝතලයක් ගන්න පුළුවන් නම් හොඳයි. මේක දැන් ප්ලාස්ටික් බෝතල් ඒවා හරියන්නේ නැහැ. මේ වගේ ග්ලාස් බෝතලයක් ගන්න. අපෙන් ඉස්සර පර්චේස් කරපු අය ඉන්නවනම් අර රෝස් කෝට්ස් වතුර බෝතලේ එහෙම පර්චේස් කරපු අය ඉන්නවනම් අපේ ස්ටෝර් එකෙන් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. දැන් මෙසේජ් කරන්න එපා රෝස් කෝට්ස් වෝටර් බෝටල් එක තියෙනවද කියලා. ඒවා ඉවරයි out of stock. මේ ඒක නිසා ඒක නැහැ. මේ වගේ වතුර බෝතලයක් ගන්න මේක ග්ලාස්. මේ ඔයාට මේ වගේ ඒවා හොයාගන්න පුළුවන්. මේක මම ගත්තෙත් මේ කොහෙන්ද මන්ද මේ වගේ බෝතල් මම 10ක් විතර ගත්තා. මේ ළඟදී ගිහිල්ලා ඔයාලටත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර මේ දැන් මේකේ තියෙනවා මාකට් එකේ තියෙනවා මේ මොකක් සුපර් මාකට්ස් වල තියෙනවා අර මම මතක නෑ බෝතලේ නම ග්ලාස් බොටල් එකක් කියන මිනරල් වෝටර් එකක් තියෙනවා. මොකක් හරි මලක් තියෙන එකක් මට මතක නෑ. ඔයගොල්ලෝ දන්නවා ඒක කමෙන්ට් කරන්න පල්ලෙයි. මොකද්ද මන්ද මට ඒක ඔළුවට එන්නේ නෑ මොකද්ද කියලා. මලක් තියෙන එකක් මොකක් හරි මේ ලස්සන බොටල් එකක් තියෙනවා. දැන් නෙමෙයි ගොඩක් ඉස්සර ඉඳන් තියෙන්නේ. ඒ වගේ එකක් හරි ගන්න. ලේබල් එක ගලවන්න හැබැයි ඒකේ තියෙන අර ඒ මල තියෙන ලේබල් එක ගලවලා නැත්තම් ඔයාලට වෙනම වතුර බෝතලයක් හොයාගන්න පුළුවන් නම් එහෙම ගන්න. එහෙම අරගෙන ඔයා කරන්න ඕනේ දැන් ඔයා මේක බොන්න නම් ගන්නෙ. ඔයාට මේක බොන්න නම් ඕනේ ඔයා වෙනම තියාගන්න. හැබැයි ඔයාට හිතනවා නම් ඔයාට තව සමහරට ඔයාට මේ සමහර අය ඉන්නවා මූණ වට වලින් මූණ හොදන අය එහෙම දේවල් තියෙනවා. එහෙම කරන්න ඕන නම් තව සෙට් එකක් වෙනම හදාගන්න. බොන එක වෙනම තියන්න. තව සෙට් අනික් එක වෙනම තියන්න අනික් ටික. ඔයාලා බීමට දාන්න ඕන නම් නැත්නම් වාගේ මිරර් එක පිහින්න ඕන නම් මොකද මිරර් එක මූන් වෝටර් වලින් පිහ දාන එක හොඳයි. ඒක ඔයගොල්ලෝ කරන්න. මොකද ඒක හොඳයි ගෑනු ළමයි ස්පෙෂලි කරන්න. මොකද මිරර් එකෙන් අපි බලන්නේ අපි හරි ආසාවෙන් අපි දිහා බලන්නේ අපි ලස්සන වෙන තැන එතන. එතෙන්දී ඒක ගොඩක් ඇම්ප්ලිෆයි වෙනවා ඒ එනර්ජි එක. හරිද? මේවා මම වෙනම කියා දෙන්නම්. ඔයාලා කොහොමද ඒවා කරන්න කියලා but still do it. අද එන්නම් පටන් ගන්න. අද දවසේ මේක බලනවා නම් මේක ඔයගොල්ලෝ පෙබරවාරි අද 3 වෙනිදා බලනවා නම් ඔයාලට අදත් මූන් වෝටර් හදන්න පුළුවන්. මොකද ෆුල් මූන් එක තියෙන නිසා මම ඔයාලට මේ වීඩියෝ එකේදී මම කියන්නේ ෆුල් මූන් වෝටර් විතරක් හදන්න මේ ෆුල් මූන් නිව් මූන් වෝටර් විතරක් හදන්න. මම ඊටු දේවල් පස්සේ කියන්නම්. මූන් වෝටර් එක හදන විදිය විතරයි මම මේ කියන්නේ. හරි? එතකොට මූන් වෝටර් එකේදී ඔයා කරන්න ඕනේ ඔයාලා ගන්න වතුර බෝතලේ මෙහෙම එකක් නම් මේකට දාන වතුර එක මොකද්ද? වතුර දාන්න ඕනේ. ඔයාට ටැප් එකෙන් වතුර දාන්න එපා. ඩිරෙක්ට්ලි ටැප් එකෙන් වතුර දාන්න එපා. ඔයා බොන්න ගන්න වතුර එක ඔයාට මූන් charge කරන්න ඕන නම් ඔයා එක ෆිල්ටර් එකෙන් ගන්න නැත්නම් උණු කරලා ගන්න. උණු කරලා නිවපු වතුර. නැතුව මේක මේ අර එක පාට ගන්න වතුර නෙමෙයි. උණු කරලා නිවපු වතුර ගන්න. දැන් මේක මේක මේ මූන් වෝටර් නෙමෙයි. මේක මේ නිකන් වතුර බෝතලේ මම නිකන් වතුර මේ දාගෙන තියෙන්නේ. but I'm telling you හොඳට ෆිල් කරලා බෝතලේට වතුර උණු කරලා හරි ගන්න. හොඳ පිරිසිදු වතුර. පිරිසිදු වතුර අරගත්තා. ඊට පස්සේ ඔයක වැහුවා. වහලා ඉවර වෙලා ඔයාට පුළුවන් ඔයාගේ හිතේ අපි කිය මොකක් හරි ඉන්ටෙන්ෂන් එකක් දැන් තියෙනවා. ඔයාට මොකක් හරි ජීවිතේ ලස්සන වෙන්න හරි නැත්නම් හොඳට ජීවත් වෙන්න හරි මේක වෙන්න ඕනේ. okay I am manifesting a car. ඕවා නෙමෙයි. මම මේක manifest කරනවා වගේ නෙමෙයි. ඔයා manifest කරන්න ඕනේ ඔයා හොඳට ජීවත් වෙනවා කියලා. ඒකේ මොකක් හරි දෙයක් ඔයා හිතාගන්න මම මේ විදිහට ජීවත් වෙනවා නැත්නම් මම හොඳ ස්ටඩීස් වලින් මගේ හැමදේම පර්ෆෙක්ට් වෙලා තියෙන්නේ නැත්නම් මට හොඳට සල්ලි හම්බෙලා මම දියුණු වෙලා ඉන්නේ. මොකක් හරි ඒ වගේ ඔයාගේ එක ඉන්ටෙන්ෂන් එකක් මොන හරි ලියන්නේ. ලියලා පුළුවන් නම් ස්ටිකි නෝට් එකක් ගන්න. ඒක තමයි හොඳම දේ. අර අලවන නෝට් එක තියෙන්නේ අර පැත්තක් අලවන නෝට් එක. නැත්නම් ඔයාලට පුළුවන් මේ සෙරෝ ටේප් එකක් හරි මොකක් හරි ගහන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් මේක ඔයා තියෙන තැන මේක මේම උඩින් තියන්න. හරිද? එහෙම එකක් ඔයා ඒක ලියන්න. මම මගේ ජීවිතේ for example දැන් මම ලියනවා නම් මම ලියන්නේ මගේ ජීවිතේ මට දිගටම සතුටින් ඉන්න හම්බුණාට ගොඩක් ස්තුතියි. thank you. හරි? ඒක තමයි මම ලියන්නේ. ඔයාලා හිතලා ලියලා ඒක එක්ක ස්ටිකි නෝට් එකක් ගහලා නැත්නම් මේක ඔයා තියෙන තැන මෙහෙම යටින් තියන්න. දැන් මම නම් පර්සනලි ඔයාට ඕන නම් ඒවා ඔප්ෂනල් දේවල්. මොකද මගේ ඉන්ට්‍රස්ට් එක. හරිද? ඒ මම ආස කරන විදිය. මොකද මම ඒකට මම හදන දවසට මම ෆුල් එනර්ජි එක දාලා හදනවා. දැන් මේක වතුර බොරලා ඉවරලා ඔයා කරන්න ඕනේ හඳ තියෙන දවසක නැත්තම් නිව් මූන් එක තියෙන දවසක. හරිද? හඳ කියන්නේ ෆුල් මූන් නිව් මූන් දවස් දෙක. ෆුල් මූන් එක කියන්නේ හඳ පේන දවස. නිව් මූන් එක කියන්නේ ඔයාලට හඳ පේන්නේ නැති දවස.
ඒ දවස් දෙකෙන් එකක ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපි කියමුකෝ පළවෙනිදා පොය කියලා. එතකොට වල 30 31 පළවෙනිදා දෙවෙනිදා තුන්වෙනිදා විතර වෙනකම් වාටේ ෆුල් මූන් පෝටල් එක තියෙනවා. හරි? සාමාන්‍ය දවස් 5ක් ඇතුළත කාලෙදී වාට හදන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් අදත් වාට හදන්න පුළුවන්. හරි? ඒක හඳ පේන තැනකට. ඒ කියන්නේ වාට එළියේ කොහේ හරි පල්ලෙහා ගෙදරක නම් ඉන්නේ හොඳම දේ කොහේ හරි බිම මිදුලේ එහෙම තියන්න සත්තු වෙන්නේ නැත්නම්ක තියන්න නැත්නම් සත්තු දන්නවනේ ඒකත් අවුල්නේ ලංකාවේ. ඉතින් එහෙම එන්නේ නැති තැනකින් ඔයාලට පුළුවන් කො බිමින් තියන්න නැත්නම් පුටුවක් උඩින් හරි ස්ටූල් එකක් උඩින් හරි එහෙම තියලා අර නෝට් එක යටින් තියන්න නැත්නම් මෙහෙම මේ පේස්ට් කරත් කමන්නේ. ඒකලා ඒක තියලා මම පර්සනලි ඒවා ඔයාලට කරන්න ඕන නම් කරන්න මම කරන දේවල් තමයි සාමාන්‍යයෙන් මම එතන මේ මූන් වාට එක තියලා මම එතනින් හඳුන් කුරකුත් ගහලා සුබඳට ඒකලා තමයි මම හඳට වැඳලා එන්නේ. හරි? එතකොට අනිවාර්යෙන් හඳ කලින් මූන් වාට හදන්න කලින් හඳට වඳින්න. හඳ පේන්නේ නැති වුණත් දැන් අමාවක දවසට නිව් මූන් එක දවසට ඔයාලට හඳ පේන්නේ නැහනේ. හඳ පේන්නේ නැති වුණත් ඔයා උඩ බලලා වඳින්න. මොකද ඔයාලට හඳ පේන්නේ නැහැ එදාට. කොහොමද? ඉතින් මොකද මේක හඳ පේන්න ඕනේ. ඔයාලට උඩ බලලා හඳට වැඳලා ප්‍රශ්නයක් නැහැ. ඒකලා ඔයා තියලා ඔයා thank you dear moon thank you ඔයාගේ වචනෙන් ඔයා එක කියන්න. ඒකලා thank you කියලා එයා දිහා බලන් ඉන්න ෆුල් මූන් එක නම් මම highly recommend කරන දෙයක් තමයි හඳ දිහා ටිකක් වෙලා බලන් ඉන්න එක. එක දිගට හඳ දිහා බලන් ඉන්න. මොකද හඳේ ලොකු power එකක් තියෙනවා. ඔයාලා අහලා තියෙනවද දන්නේ නැහැ. මීට අවුරුදු ගානකට කලින් ගෑනු ළමයි හඳ පායන දවසට ඒගොල්ලන්ට ඒ දවස්වලදී මේ washrooms ඒව නාන කාමර ඒව නැහැනේ. ඒගොල්ලෝ මොකද කරලා තියෙන්නේ හඳ පායන දවසට එයාලා ඔය මොන හරි මේ වැව් ඔයගොල්ලන්ට තියෙනවනේ එක එක ඔය පොන්සනම් මනම් ඒ වගේ තැන් වලට ගිහිල්ලා එයාලා හඳ දිහා බලාගෙන නානවා. මොකද ඒ හඳෙන් charge වෙන වතුර කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. මොකද ඒ කරන්නේ ලස්සන වෙන්න. හඳ දිහා බලන් ඉද්දි යාගේ හඳේ glow එක අපිට එනවා. ඒක එනවා. ඒක certain. හරිද? ඔයා ඒක කළා ඔයා ඊළඟ දවසේ කොහේ හරි යන්නකෝ ඔයාට කවුරු හරි කියයි. මොනවා හරි ඔයාට ඒක දැනගන්න හම්බෙයි. ඔයාට ඒක කවුරු හරිම ඔයාට ඒක කියයි ඔයාගේ glow එකක් ඇවිල්ලා හරි මොකක් හරි කියලා. ඒක තියෙනවා. ඒක අනිවාර්යෙන් කරන්න. ඊළඟ දේ තමයි ඔයාට මේ intention එක set කරාන් පස්සේ දැන් full moon එකේදී අපි මම ඔයාලට කලින් කියලා තියෙනවා full moon එකේදී අපි දේවල් release කරනවා. ඊට පස්සේ අපි intention set කරනවා කියලා. ඒතකොට intention එක තමයි වාගේ හොඳින් ජීවත් වෙන්න හරි නැත්නම් සල්ලි හම්බෙලා හොඳට ජීවත් වෙන්න හරි මොකක් හරි එහෙම දෙයක්. එතකොට ඒ විදිහට කරන්න. ඒක තමයි moon water කියන්නේ. හැබැයි ඉර පායන්න කලින් ඔයා මේ moon water එක ගන්න ඕනේ. at least පැය 3ක් තියන්න. පැය 3ක් ඇති moon charge වතුර හදන්න. හරි? පැය 3ක් හොඳටම ඇති. ඔයාට මේ දවස් ගන්න මේ රැය වෙනකන් තියන්න ඕනේ. පැය 3ක් තියන්න. ඒ කියන්නේ හවස 4 දියලා රෑ 10ට ගත්තත් ඇති. හරි? එතකොට ඔයාලා මොන වඩ තියෙනවා. ඔයාලා මේක ෆ්‍රිජ් එකේ දාගෙන බොන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඔයාලා මේක ජූස් හදාගෙන බොන්න පුළුවන්. ඒත් ප්‍රශ්නයක් නැහැ. ඔයා මොන හරි කෑමක් හදනවා නම් නැත්නම් තේ හදනවා නම් ඒ දාලා ඔයාලා මේක බොන්න පුළුවන්. ඒත් හොඳයි. So if you are someone who drinks collagen and all ලස්සන වෙන collagen එකක් බොනවා නම් collagen powder එකක් mix කරනවා ඉන්නවා නම් you can drink with moon water. ඒකේ තියෙන properties amplify වෙනවා. I know that. හරිද? ඒ දේවල් කරන්න වතුර නිකන් බොන්න පුළුවන් because I am someone who charged water every single day. මම moon water හදනවා sun water හදනවා ඔය හැමදේම මම බීපු කෙනෙක් and ඒවැ results මට penny මට හම්බෙලා තිනවා. මට මෙහෙමයි කියන්න මට ඒවා එක පාට වලට කියන්න බෑ. but I will share everything. එතකොට මේ moon water එක ඔයාට එමින් හදලා ඔයාට දවස් ගානක් තියන්න හරි බොන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඊළඟ දේ තමයි ඔයා දැන් අර මොන හරි ඔයාගේ බියුටි වලට ආනම්මනම් හදනවා නම් මූන් වෝටර් වෙනම බෝතලයක් හරි වෙනම කන්ටේනර් එකක් හරි ග්ලාස් ගන්න ඕනේ. ග්ලාස් කන්ටේනර් එකක් හරි ඒ අරගෙන නැත්තම් පුළුවන් වලට copper is very good. හරිද? copper වලින් හදපුවා. කියන්නේ copper වලට සිංහලෙන් කියන්නේ තඹ මම හිතන්නේ තඹ වෙන්නේ නැතිව තඹ yes තඹ වලින් හදපු කෝප්ප තියෙනවා. ඔය එක ඒවා තියෙනවා. මම දැකලා තියෙනවා මේ දැනුත් තියෙනවා එක එක තැන්වල. ඔයගලන්ට එහෙම අරගෙන ඒව පාවිච්චි කරන්නත් පුළුවන්. හරිද? මේ ග්ලාස් හරි එහෙම දෙයක් හරි පාවිච්චි කරන්න මේ වීදුරුවක්. ඒ කියන්නේ ක්ලියර් වීදුරු මේකේ ඔයගලන්ට ඇල්කොහොල් බෝතලයක් උනා පාවිච්චි කරන්න පුළුවන්. ඔය තියෙන එක එක විස්කි හරි ඒ වගේ බෝතලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ ලේබල් එක ගලවන්න. ඒ අනිවාර්යයෙන්ම ලේබල් එක ගලවලා හොඳට මේ ක්ලීන් කරලා වතුර බෝතලේ ගන්න. වෙන ඒවා මික්ස් වෙන්න බෑ. ඊට පස්සේ ඔයාට
එහෙම අරගෙන ඔයාට කැමති විදිහට ඒක පාවිච්චි කරන්න පුළුවන් බොන්න නාන්න ඕන දෙයකට. අනික් දේ අනික් අර බිම හොදන්න එහෙම ඔයා අර මම කිව්වා වගේ මිරර් ක්ලීන් කරන්න එහෙම ගන්නවා නම් ඔයාට ඒ වතුර බෝතලෙම ටිකක් ගන්න පුළුවන්. නැත්තම් ඔයාට පුළුවන් ඔයාට වෙනම තියාගෙන පාවිච්චි කරන්න ඒකට. So I highly recommend if you can use අර ටබ් එකක් වගේ එකක් අර මේ බෝතල ජෑම් බෝතල් වගේ තියෙන්නේ. එහෙම එකකට දාලා ඔයාට ඒකට රෝස් කෝට්ස් එකක් දාන්න පුළුවන් නම් perfect. ඒකෙන් ඔයාට ගොඩක් දේවල් සිද්ධ වෙනවා. ඒක මට කියන්න දෙන්නේ නැහැ කින් වෙන දේ. ඔයාලා එච්චරටම ඒක හොඳයි. ඒ වගේම තමයි මූන් වෝටර් වලින් ක්‍රිස්ටල් ක්ලෙන්ස් කරන්න පුළුවන්. ක්‍රිස්ටල් චාර්ජ් කරන්න ක්ලෙන්ස් කරන්න දෙකම පුළුවන්. ආය ඒකෙන් ක්ලෙන්ස් කරන්නයි ඒකෙන් චාර්ජ් කරන්නයි ඕනේ නැහැ. ක්‍රිස්ටල් වලට මූන් වෝටර් වලට දැන් මූන් වෝටර් වලින් සේව් වෙන පස්සේ ඒක ක්ලෙන්ස් වෙලා චාර්ජ් වෙලා එනවා. එතකොට රෝස් කෝට්ස් ඔයාලා ගාව තියෙන ඕනම දෙයක් මූන් වෝටර් වලින් චාර්ජ් කරන්න පුළුවන්. So do it today. ඔයා මේ වීඩියෝ එක අදම බලනවා නම් අදම කරන්න. හරි අදම කරන්න. මොකද හේතුව මොකද මම මේ වීඩියෝ එක දාපු දවසේ බලනවා නම් මේක අදම කරන්න. මොකද මේකේ ඔයගොල්ලෝ මේවල එක්ස්පීරියන්ස් ගන්න ඕනේ. ඒකයි මම මේ දේවල් කියන්නේ. ඒ දේවල් කරලා බලන්න අනිවාර්යයෙන්ම හොඳයි. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ ඔයාලා කොයි වෙලාවකවත් ඒ කියන්නේ වතුර බෝතලේට කොයි වෙලාවකවත් ඔය ගොඩක් කෙමිකල් තියෙන දේවල් පාවිච්චි කරන්න එපා. මං කියන්නේ මම දන්නවා කොලජන් කියන්නේත් ඒකේ පොඩි කෙමිකල්ස් තියෙනවා කියලා. but still ඒක ඔයාට මම හිතන්නේ ඒක එච්චරම මේකක් වෙයි කියලා. මොකද ඒක ඔයා යූස් කරන්නේ ඔයාගේ බියුටි එක වෙනුවෙන්. ඔයා ලස්සන වෙන්න ඔයාගේ මොකක් හරි ඒ දේවල් වලට එහෙම කරාට ප්‍රශ්නයක් නැහැ. so at the same time ඔයාට හඳ දවසට මූන් වෝටර් වගේම ඔයාගේ ක්‍රිස්ටල්ස් උත් එළියෙන් තියලා charge කරගන්න පුළුවන්. ඔයාට තියෙනවා නම් ඔයා මොන හරි ඔයා දෙවියන්ට හරි ඔයාගේ කාමරේ මොන හරි දෙයක් පත්තු කරනවා නම් let's say you are using a diffuser. ඒ දේවල් වලට diffuser එකට දාන්න උනත් පුළුවන්. ඔයාගේ moon water diffuser එකට දාලා ගොඩක් අය ඒක කරනවා. diffuser එකේ moon water දාලා ඒකෙන් diffuse කරන විදිහට steam වෙන විදිහට ඒක හදන්න පුළුවන්. ඒක ගොඩක් හොඳයි. මොකද ඔයා ඉන්න space එක හරියට cleanse වෙලා හොඳ blessed energy එකක් එනවා. ඉතින් ඒ වගේම හඳ දවසට කරන්න පුළුවන් තා ගොඩක් තියෙනවා ඔයාලගේ ජීවිතේ සාර්ථක වෙන්න. මොකද මම දන්නවා මේ දේවල් කරාම ඇත්තටම වෙනවා කියලා. ඒවා ඕනනම් වීඩියෝස් ඕනනම් ඕනේ කියලා කමෙන්ට් එකක් දාන්න. මට ඕනේ මේ වීඩියෝස් බලන්න කියලා. මම ඔයාලට ඒවා ගැන කම්ප්ලීට් ගයිඩ් එකක් ගෙන්නම්. මම හිතනවා මම මූන් වෝටර් හඳ ගැන අද ගොඩක් කවර් කරා කියලා මේ එපිසෝඩ් 1 එකේ. මම එපිසෝඩ් 2 එකක් ඕනනම් ඔයාලා කියන්න. ඔයාලගේ ලස්සන වෙන්න කොහොමද මේක හරියටම පාවිච්චි කරන්නේ? එහෙම නැත්නම් ඔයාලගේ එක දේවල් වලට ඔයාලා කියන්න. මම ඒක අරන් එන්නම්. ඉතින් අනිවාර්යෙන්ම like කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මම ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.